Hi everyone! ඔගේ වීඩියෝ වලින් අපි ජර්මන් ඇල්ෆබෙට් එක ඉගෙන ගන්න. අද අපි ඉගෙන ගන්න යන්නේ ඇල්ෆබෙට් එකටම අයිති වුණ විශේෂ අකුරු කීපයක්. ඒ අකුරු කීපෙ තමයි මේ තියෙන්නේ. මේවා හඳුන්වන්නේ umlaut letters කියලා. මොනවාද? umlaut letters. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ෆ කියන්නේ අපූලර්. එතකොට මේක මේ umlaut යෙදෙනකොට F වෙනවා. F. ඒ කියන්නේ apples වලටම තමයි. මේක plural වෙනවා. apple. දැන් බලන්න මෙතන O Vogel කියන්නේ bird. මේක umlaut යෙදෙන පස්සේ O වලට Vogel වෙනවා. ඒ කියන්නේ birds plural වෙනවා. Mutter mother මේක mutter වෙනවා. mutter කියන්නේ mothers. තව ගොඩක් ඔයාලට මෙතන මම highlight කරලා තියෙනවා. මේ අකුරට අපි කියන්නේ S කියලා. මේක B අකුර වගේ හැබැයි මේක B නෙමෙයි. මේක S. ඒ කියන්නේ මේ අකුරේ හඳුන්වන්නේ අපි S. අපි example එකක් විදිහට ගත්තොත් මෙතන තියෙනවා මේක අපි කොහොමද pronunciation වෙන්නේ කියලා. මේක Fußball. Fußball. Yani football. මේක Straße. Straße. Yani street. මේක S sound. හරිද? තව අපි ජර්මන් භාෂාව තුළ ඉංග්‍රීසි වලට වෙනස් වෙන භාෂාව ඉංග්‍රීසි letters තිබ්බට ඉංග්‍රීසි වලට වැඩිය වෙනස්. pronunciation වෙනස්. එතකොට අපි ජර්මන් භාෂාවේ ඕනම අවස්ථා ඒ කියන්නේ ඕනම තැනකදී ඕනම වචනයකදී අපි මෙන්න Z සහ S කියන අකුරු දෙක වෙනස් වෙනවා. දැන් අපි zebra කියලා ගත්තොත් එහෙනම් මේක high යනවා pronunciation එක. ඒකට ඒනට මේක ජර්මන් වල Z එක එහෙම high වෙන්නේ නැහැ. Z වල S කියන sound එක තමයි. ඒ කියන්නේ මේ තියෙන්නේ Zahlen. Normal. Zahlen. Zahlen නෙමෙයි. අර zebra කියන වගේ නෙමෙයි. Zahlen. normal. ඒ කියන්නේ Zahlen කියන්නේ numbers වලට. එතකොට S වලින් ගත්තොත් එහෙම අපි S භාවිත වෙන්නේ විදියට. ඒ කියන්නේ Z pronunciation එක. මේ තියෙන්නේ zona. Zona. අන්නේ අගේ තමයි pronunciation. මේක zona නෙමෙයි. Zona. මේක Zahlen නෙමෙයි. Zahlen. Zona කියන්නේ සා. හරි. අපි අද ඔන්න එක තමයි ඉගෙන ගන්නේ. ඊළඟ වීඩියෝ වලින් අපි තව ව්‍යාකරණ සින්ටෙක්සස් ඉගෙන ගමු. මේ ටික හොඳට මතක තියාගන්න. මේ ටික නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න. මෙන්න මේ umlaut letters මොනවද ඒවා යෙදෙනව කොහොමද pronunciation වෙන්නේ මොනවද වචන වල යෙදෙන්නේ කොයි විදිහට යෙදෙන්නේ කියලා මම ඔයාලට ඉස්සරහට කියලා දෙනවා. ඉතින් මේක නැවත රිපීට් කරලා ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් අද මෙච්චරයි. ඔයාලා හැමෝටම සුබ සතියක්.